කන්ද පානවා මේ කිත මොයා හිනා ගසන රයි අනේ හිනාවෙන්න අනේ හිනා අපි අද ආවා බීච් එක පැත්තට. පුළුව නේද? අද සෙනසුරාදා දවසක්. ඉතින් අපි ආවද බීච් එක පැත්තට. ඔක්කොටම කලින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න ඔයාලට අපි ගොඩාක් ආදරෙයි. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා අලුත් නම් ඉතාමත් ආදරෙන් ඔයාව පිළිගන්නවා. ලස්සන ළමයෝ ඉදිරිය ඔබට බාරයි. ඔයාලට මේ වෙලාවේ අපේ මූණ පේන්නේ නැහැ. අපි පිටිපස්සේ මේ කෙනෙක් ගිහිල්ලා බැලුවා. ඉතින් අපි කියන දේ ඉස්සෙල්ලා මහන් ඉන්න පොඩ්ඩක්. ඔව්. පොඩ රවුමක් දාලා අපි යන්න ආවා. මේ ඉර බැහැගෙන ගිහිල්ලා ඉවරයිනේ. ඔව්. අල්ලන්න බලමුද? නෑ. කොහමද? අපේ වෑයම. මෙහෙමනේ. තාලු දැන් මේක වීඩියෝ එක බලන අපිටත් තින ඇත්තටම ඉතින් හෙන්න ජොලියක් ගත්තා. ඉතින් බලන්නකො ඉස්සරහට. මගේ කේශ කල්යාණිය මට සින්දු කියවෙනවනේ. කියලා ඉතින් සින්දු. No, God, please, no. හරිම නිදහස්. ඉතින් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ මේ වෙලාවේ? මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? දැන් රෑ වෙලා බීච් එකේ ඉන්නවා කියලා අම්මා දැනගත්තොත් එහෙම කුටි කන්න වෙන්නේ. ඔව්. හැබැයි අපේ අම්මට කිව්වා. ඒකිට කිසි අවුලක් නෑ. කිව්වනේ. ඔව්. ඉතින් අපි වෙන සෙල්ලමක් කරමුද? සෙල්ලම? ඔව්. What? සෙල්ලමක් කරමු. සෙල්ලම කියන්නේ අර මේ ඔයාගේ අර වගේ හොර චැලෙන්ජ් එකක්ද? අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ෆෝන් එක අතන තියනවා. ඈතට දුවන්න ඕනේ. මේ ඈතට දුවදි මම ඔයාගේ පස්සෙන් එනවා අල්ලන්න. ඔබට මොනවා වගේ හැඟීමක්ද මේ අවස්ථාවේදී සෙල්ලම කළත්? Depression. තව එකක් තියෙනවා. ඔයා කැමති මොකකටද කියලා කියන්න. කියන්න. මම ඔයාව හිනා ගස්සන්න try කරනවා. හරි. ඔයා හිනා වුණොත් දඬුවමක් විඳින්න ඕනේ. ඔයා මාව හිනා ගස්සන්න try කරනවා. මං හිනා වුණොත් දඬුවමක් විඳින්න ඕනේ මොකක් වුණා. ටයිම් රේන්ජ් එකක් ඕනේනේ. අපි දවසෙම මං හිනා ගස්සන්න උදව් කරමු. මේ. ඔයා කැමති මොන ගේම් එකටද? හිනා යන ගේම් එකටද? නැත්නම් දුවල අල්ලන ගේම් එකටද? දෙකම හොඳ. දෙකම. අපි එකටම හිනා යන ගේම් එක කරමු. හරි. හරි. Get ready. හරි. ටයිම් එක දෙමු. විනාඩි දෙකක් දෙමු. හරි. නෑ. මම 30ට ගණන් කරනවා. හරි. ඒ 30ට ගණන් කරන වෙලාවට ඔයා hina වෙන්නේ නැතුව ඉන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඔයා මාව hina ගස්සනවා. ඔව්. ගස්සන උත්සාහ කරනවා. ඔව්. ඔයාට hina වෙන්න බෑ. hina වෙන්න බෑ.
බෑ. අතපයින් අල්ලන්නේ නැතුව කුචි කවන්නේ නැතුව hina ගස්සන්න. එලසිස් ඔන්න එලසිස්. ඒ කියන්නේ මෙහෙම hina වෙන්නත් බැයිද? දත් පේන්න බැයිද කොහමද? නෑ ඔරවන් ඉන්න ඕන. ඕ. හරිද? අතන එකට යන්නද? හා. මොකද යාළුවා එතන මේ මොහරි කනවා. බඩු ටික ඔක්කොම උස්සන් යනවා හරිය. චූඩි බඩු ටිකත් ඔක්කොම උස්සන් යනවා. අපි පොට් එකට ආවා. බෝට්ටුවක් උඩ ඉන්නේ අද. බෝට්ටුවක් උඩ ඉන්නේ අද. හරි ගේම් එක ස්ටාර්ට් කරන්න හදන්නේ. හරි. මේ කකුල නටි. මේ එන්නේ හොඳටම. හරි අපි ගේම් එක ස්ටාර්ට් කරන්න හදන්නේ. මෙයා කියන ගේම් එක. හරි. දැන් එකටම ඔයා hina ගසන try කරන්න. හරි. ඔන්න මම දැන් 30ට ගණන් කරනවා. ඔයා hina වුණොත් ඔයා පරාදයි මම දඩුවමක් දෙන්න මෑ. හරිද? හරි. ටිකට ගණන් කරන්නත් එක. තීර කියන දැන් ඔයා ගණන් කරනවා තීර. මම කොහොමද ඔයා hina ගස තීර ගණන් කරන්නේ? මම Depression. තීර ගණන් කරන්නේ මෙහෙම. මෙහෙම. හරි. ඇඟට මුකුත් කරන්න බෑ කිව්වා නේද මම? ඔයාට මේ මාව දැක්කම hina යන්නේ නැද්ද කියන්නකො ඈ? මේ මාව දැක්කම බෑ විනාඩි 5ක්වත් hina නොවී ඉන්න බෑ. hina යන්නේ නැතුව ඉන්න පුළුවන්ද ඔයාට මේ මාව දැක්කම? අනේ hina වෙන්න අනේ hina වෙන්නේ නැත්නම් මට දඬුවම් විඳින්න වෙනවා. අනේ ඉවරයිනේ. ඉවර නැද්ද? මගේ සුන්දරියේ මගේ ආදරියේ අනේ hina වෙන්න මට විහිළුවක් මතක් වෙන්නේ නැහැ එකපාරට. මෙයා hina වෙන්නෙම නැහැ. ඔයාලම පරකාලේ පොඩි සිදුවීමක් මතක් කරන්නද? ඉවරයි. අයියෝ. මම දින්නා. හරි ගමන්නේ. මොකක්ද දැන් ඔය දෙන්න? ඊළඟට ඔයා. හරි. පස් පාරක් කරමු. පස් පාරක් මොකද කරන්නේ? ඇයි වැඩි කරන්න බෑ. පස් පාරක්. ඒක පස් පාරක් කරනවා. තුන් පාරක් කරමු. තුන් පාරක් කරලා දිනන කෙනා දඩුවමක්. හරිද? තුන් පාරක්. ඔව්. තව පාරක් කරනවා. ඊට පස්සේ ආයෙ තව පාරක් කරනවා. වැඩි දෙපාරක් දිනන කෙනා දිනු. දැන් ඔයා මට hina ගස්සන්නකෝ. ඔයා 30යිනේ ගණන් කරේ? ඔව්. හරි. මම ඒකයි ඒක නෑ. සඳේ පානේ වගේ මූණේගේ හරි Sorry. අපි දෙන්නම hina නැතු ඉන්න බෑ. අයියෝ. හරි දැන් සම. දැන් මෙදා සම. නන්න. සම නෑ මම පරාද වුණානේ. ඔව්. දැන් මේ පාර විතරයිනේ. ඔව්. මේ පාර ඔයා hina වුණොත් ආයෙ එකක් තියෙනවා. ඉන්න තාම ස්ටාර්ට් කරේ නම් මම මේ විහිළුවක් මතක් කරගන්න ඈ. අනිත් පැත්තේ hina වෙන්නකෝ. අපි දෙන්නගේ සුන්දර කතා තියෙනවනේ. නාගසන්ට. A few moments later. හරි මතක් කරගන්න. හරි. ඔයාට මතකයිද? එදා අපි හැප්පුණු වෙලාවේ ආ උඩින් ගිහිල්ලා පාරට බිමට වැටෙනවා. මතකයිද? මං එදා හිටපු ඉරියව් පොඩ්ඩක් ඔයාලට මතක් කරන්නද? මෙහෙම. අනේ hina වෙන්නකෝ. ඔයා hina වෙන්න. මෙහෙම හිටියේ ඔයා. මෙහෙම මේ බලන්නකෝ. මේ අනේ මේ මම අනේ මේ will you marry me?
අනේ මට සමාවෙන්න. අනේ මට සමාවෙන්න. අනේ දෙයියනේ මට සමාවෙන්න. කමන්නේ අක්කෙක්නේ. මාස දෙකක් වැඩිවල් කමන්නේ. අනේ අක්කේ මට සමාවෙන්න අක්කේ. අනේ අක්කේ මට සමාවෙන්න. අයියෝ කිචි ගවන්නත් බෑ. මෙයා hina වෙන්නෙම නෑ අනේ. මොකද මෙහෙම හිටියේ ඔයා මේ. ඔයා උඩින් ගිහිල්ලා වෙන්න මෙහෙම හිටියේ. උඩින් ගිහිල්ලා වෙන්න මෙහෙම හිටියේ. මෙහෙම ඔයා hina වුණා. ඔයා චුට්ටක් හරි hina වුණා. මෙහෙම හිටියේ. මෙහෙම hina යනවා. බෑ. මම තාම ගණන් කරනවා. මෙහෙම හිටියේ. මේ බලන්නකො. හරි ඒ මුකුත් ඕනේ නැහැ. අයියෝ අන්තිම ටික අනේ මට ඔහොම කරන්න එපා. හැමදාම මන් දඩුවක් විඳිනවනේ. මගේ විහිළුවට hina යන්නෙත් නෑ නේ. මොකද්ද කරන්නේ මෙයාට? හරි මම දින්නා. දැන් මම රද්දට ඉන්නවා. දැන් මම තරහ වෙලා. ඔන්න මම හරිය බලන්න. කොළොම්පුරේ මගේ පැටියා ඉස්සුවේ. පැටියෝ. මෙයාගේ හිනාවට මට hina යනවා. අසාධාරණ මන් දින්නකෝ හරි. මීට කණ්ණෙන් කරපු එක ගේම් එකක් තියෙනවා. ඒකේ තියෙනවා මෙයා දින්න. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මන් දින්නයි. මෙයා හොර කරනවා. මම හොර කරේ නැහැ. ඔයා දන්නවනේ ඔයාගේ හිනාවට මට hina යනවා කියලා. මගේ හිනාවට මෙයාට hina යනවා. මෙයාගේ හිනාවට මට hina යනවා. මගේ weak point එකක් තියෙනවා. ඒක ඔයාගේ හිනාව. ඔයාගේ හිනාව තමයි මගේ. නෑ මට hina යන weak point එකක් තියෙනවා. ඒක ඔයා කරොත් ඔයා hina. ඔයා මට කියන්න උඹ නෑ දැන් ඉවරයි. දැන් පොඩි දඩුවමක් තියෙනවා. කාස්තින මන් නටන කාස්තින මන් නෙමෙයි. මේ අර මෙහෙම දොමි කිට දොමි කියන හරියට මම කරනවා. නටන්න. හරි let's start. කොච්චර වෙලාවක්ද? දැන් අතෙන්ද මූද වෙරළේ. කොච්චර වෙලාවක්ද කරන්න ඕන? දොමි කිට දොමි කියන. හරි. මම කාස්තින මන් නටන්න. තුන් පාර නටන්න. හා. ඔන්න පටන් ගන්නද? මමි. ඔයා ඔහෙ වෙන්න බා. හරි. එයාලට යන්න හොන්නක් ඉන්නද? හරි let's start. කරන්න දෙයක් නැහැ. ඕකේ. ඔන්න. දොමි කිත දොමි කිත. කිත දො මම නටන්න දන්නේ නැහැ. දොමි කිත දො. හරිද? හරි. සද්දෙට දාන්න. මේ පාරත් මම තමයි දින්නේ. මම පොරවත් එක් වගේ දන්නේ නැහැ. තමයි. නෑ. මම කැදෙන්නද නැතුවේ? නෑ කැතයි. අපි දැන් නම් ගොඩක් අවස් වෙලානේ. ගොඩක් රෑ වෙලා තියෙන්නේ. අප්පෝ ලොකු ඇල්ලා. පොඩක් ඉන්නවම. ඉතින් අපේ කාලය අදින් ඉවරයි. කාලය අවසානයි. අපි හොඳට සෙල්ලම් කරා නිදහසේ ඇවිල්ලා කතා කරා ගොඩක් දේවල් කරා. ඉතින් කොහොමද මම කියන්නේ? රෑ වෙලා හින්දා ඔයාලට පේනවද ගන්න? අඳයි සරුවයි. රෑ වෙලා හින්දා අපි යන්නන්නේ නේද ගෙදර? රෑ වෙලා හින්දා අපි යමු. ආයෙ දවසක අපි හම්බෙමු. ඉතින් ආයෙ දවසක හම්බෙමු. සතුටින් ඉන්න. බයි.